මීළඟට නෙක්ඛම්ම කණ්ඩායමේ ජී සුජීවා මෑණියන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ, පොඩි ස්වාමීන් වහන්සේට අවසරයි, මෑණියන් වහන්සේට අවසරයි, සියලුම යෝගාවචරයන්ට අවසරයි. මම මෙතනට සහභාගී වුණේ MBA එකකින් මටත් ගෙදරින් බොහොමෙන් අපහසුයි. දරුවෝ 3 දෙනෙක් ගෙදර ඉන්නවා. මම දරුවෝ 5 දෙනෙක් අම්ම කෙනෙක්. 3 දෙනෙක් ගෙදර ඉන්නවා. මට 3 දෙනාගේ වැඩ කටයුතුත් එක්ක ගෙදර වැඩ කටයුතුත් එක්ක ස්වාමියාත් නෑ, තනියම මම කරන්නේ සේරම. මේ එන්න අපහසුතාවයක් තිබ්බා. ඒගොල්ලෝගෙන් දරුවෝ කැමති වුණේ නෑ එනවට. ඒගොල්ලන්ට බලා ගන්න කවුරුත් නැති නිසා. ඒත් මම කොහොමද ලොකු පුතා මට යන්න අවසර දුන්නා. ඒක නිසා මම මේකට සහභාගී වුණා. මගේ පළවෙනි අවස්ථාව මේ වගේ භාවනා වැඩසටහනකට සහභාගී වෙන්න ලැබීම. මෙතනට ඇවිල්ලා මුලින්ම සක්මන් භාවනාවේදී ලොකු අපහසුතාවයක් දැනුණා. බොරළු වල ඇවිදින්න. දැන් අද වෙනකොට ඒ තාත්ත මගේ හැරිලා ගොඩාක් මට සතුටුයි. ඇත්තටම මේ ඇත්තට ලොකු අපහසුතාවයක් දැනෙන්නේ නැහැ දැන්. ඒ වගේම පරියන්ක භාවනාවේදී මට එක විදිහකට ඉන්න හරියම අමාරුයි. කකුල් දෙක සිදෙනවා. මේ එක විනාඩි 5ක්වත් එක විදිහට ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මුල් දවස් ටිකේ. දැන් අද දවස් වෙනකොට නම් මම ගොඩක් වෙලා එක ඉරියව්වක හිටියා. මට ඒක ගැන සතුටුයි. තව මම මෙතනින් ගත්ත දෙයක් තමයි මේ දැන් ගෙදරදී ගොඩක් මට භාවනා කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒත් මම බලාපොරොත්තු වෙනවා මේ ඉදිරියට පැයක් දෙකක් හරි ගෙදර භාවනා කරන්න මේ විදිහටම. ඒ වගේම මම ගෙදර අනිකුත් වැඩ කටයුතු කරද්දිත් සිහියෙන් වැඩ කරන්න ස්වාමීන් වහන්සේ කියලා දුන්නා වගේ සතියෙන් අනිත් ගෙදර ඔයන පියන රෙදි සෝදන හැම වැඩ කටයුත්තකදීම ඒ ගැන සිහියෙන් ඉගෙන සතියෙන් ඒ දේවල් කරන්න හිතාගත්තා. පෙරවන් සර්ණයි සියලු දෙනාටම ලොකු ස්වාමීන් වහන්සේට කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි අපිට මේ දේවල් ලබා දුන්නාට.